2026 මාර්තු සහ අප්‍රේල් මාසවල මේස ලග්න හිමි ඔබට කොහොමද ඔබේ ජීවිතේ සාර්ථකමත් කරගන්නට මේ වර්ෂයේදී මේ කාල සීමාවේදී මොන වගේ දේවල්ද සිද්ධ කරන්න අවශ්‍ය කරන්නේ. ඉතින් මේ හැම දෙයකටම උත්තර මේ වීඩියෝ එකේ තියෙනවා. විශේෂ ග්‍රහ පිහිටීම්, ඒ වගේම ඔබට ලැබෙන ධන ලාභ කොහොමද ලබා ගන්නෙ, ඒ වගේම Tamanට එළවෙනට තිබෙන අපල දුරු කරගන්නේ කොහොමද, මේ හැම දෙයකටම මේ වීඩියෝ එක තුල විස්තර තිබෙනවා. ඉතින් ඊටාත්ම සාවධානව අහගෙන ඉන්න. ඔබ මේ දේවල් සිද්ධ කළොත් පමණයි ඔබට ඔබේ ජීවිතේ සාර්ථකමත් භාවයට පත් කරගන්නට හැකියාව පවතින්නේ. ඔබට පුළුවන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් අපි යමු පලාපල කතනයට. මාර්තු මාසයේදී මේස ලග්න හිමි ඔබේ 11 වෙනිදා සිදුවන ග්‍රහ සංයෝග නිසා ලැබීම් මාර්ග ඉතාමත්ම සුබදායී තත්වයට පත් වෙනවා. අප්‍රේල් මාසයේදී වඩාත් ඉවසීමෙන් කටයුතු කරන්නට අවශ්‍ය කරන කාලයකට තමයි ඔබ මේ අනුගත වෙන්නට යන්නේ. මාර්තු මාසයේ ඔබට වඩාත්ම සුබදායී කාලයක්. බ්‍රහස්පති ග්‍රහයා ධනු රාශියේ ඉඳලා සුබ දෘෂ්ටි හෙලීමක් පෙන්වුම් කරනවා. මාර්තු මැද භාගයේ වන විට කුම්භ රාශියේ සිදුවන ග්‍රහ සංයෝග නිසා ඔබට වාසි සහගත තත්වයක් නිර්මාණය වීමට හේතු වෙනවා. ඒ වගේම තමයි රැකියා සහ ව්‍යාපාර පිළිබඳව කතා කරනකොට නව ව්‍යාපාරික අවස්ථා උදා වෙන කාලයක්. ඔබ පහුගිය කාලේ මග නතර කරලා තිබිච්ච ව්‍යාපාරයක් තිබෙනවා නම්, ඒ වගේම ආරම්භ කරන්නට ඔබ බලාගෙන හිටියා නම්, ඒ දේවල් ඉතාමත්ම හොඳින් සාර්ථකමත් කරගන්නට හැකියාව පවතින කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ වෙන කාලවලදී කොච්චර කැපවීම කළත් සමහර විට ප්‍රතිඵල නොලැබෙන්නට ඇති. නමුත් මේ කාල සීමාවේදී එහෙම වෙන්නේ නැහැ. ඔබ සිද්ධ කරන ඒ කැපවීම කොච්චරක් දේ තරම් ඔබට ඊටත් වඩා ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම තමයි අනපේක්ෂිත ධන ලාභ පෙන්වුම් කරනවා. ඒ වගේම අතපසු වෙච්ච මුදල්, ඔබට ලොකු මුදලක් ගන්නට තිබුණා නම් කාගෙන් හරි, එහෙම නැත්නම් පවුලේ දේපලකින් එන්නට තිබුණා නම්, ඒ දේවල් ඔබට අනිවාර්යයෙන්ම ලබා ගැනීමේ කාල සීමාවකට තමයි ඔබ මේ පත් වෙලා ඉන්නේ. ඒ වගේම ආයෝජන සඳහා ඉතාමත්ම සුබදායි කාල සීමාවක් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම පවතිනවා. ඒ වගේම තමයි පවුලේ අය සමග ඉතාමත්ම සතුටින් කාලය ගත කරන්නට, ඒ වගේම දරුවන්ගේ දියුණුව පිළිබඳ සුබ ආරංචි ඇසීමට ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම ඉගෙනීම් කටයුතු ඉතා හොඳ තත්වයෙන් සිද්ධ කරන්න පුළුවන් හොඳ කාල සීමාවක්. බාධා එල්ල වෙලා තිබෙනවා නම් ඒ දේවල් දුරු වෙන කාල සීමාවක්. අප්‍රේල් මාසයේ ආරම්භය සමග කුජ සහ සෙනසුරුගේ බලපෑම නිසා යම් යම් අභියෝග මතුවෙන්නට පුළුවන්කම පවතිනවා. හැබැයි මේ දේවල් ඔබට නැති කරගන්නට, විපසමනය කරගන්නට අවශ්‍ය කරන ශාන්ති කර්ම සහ වත්පිළිවෙත් ටික මම වීඩියෝ අවසානයේදී සඳහන් කරනවා. රැකියා ස්ථානයේ වැඩ අධික වීම නිසා මානසික පීඩනයක් ඇති වෙන්නට පුළුවන්. තීරණ ගැනීමේදී නම් ඉක්මන් වෙන්නට එපා. දුරදිග බලලා තීරණ ගත්තොත් ඔබට ඔබේ කටයුතු පහසු කරගන්නට හැකියාව පවතිනවා. වියදම් පාලනය කරගත යුතුම මාසයක්, කාල සීමාවක්. විශේෂයෙන් අනවශ්‍ය ගමන් බිමන් සහ විනෝදාන් සඳහා මුදල් වැය කිරීමට ඉඩ තිබෙනවා. ඔබට ඇති වෙලා තිබෙන සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව කතා කරනකොට හිසේ කැක්කුම, අධික හිසේ රුදාව, ඒ වගේම රුධිර පීඩනය, උෂ්ණාධික රෝග පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕන. මානසික විවේකයේ අත්‍යවශ්‍යම කාල සීමාවක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. අප්‍රේල් 14 වෙනිදා සිදුවන සූර්ය සංක්‍රාන්තිය සමග අලුත් අවුරුදු උදා වෙනවා. ඔබේ ලග්නාධිපති කුජගේ පිහිටීම අනුව අලුත් බලාපොරොත්තු ඇති වෙන්නට පුළුවන් පවතිනවා. තමන්ගේ ජීවිතේ නව මාර්ගයකට හරව ගන්නට හැකියාව පවතිනවා. ඉතින් ඒ නිසා ඔබ විශේෂයෙන්ම හදිසි කෝපය පාලනය කළ ගත යුතුමයි. ඉතින් ඒ හරහා තමයි ඔබට ඔබේ සාර්ථකත්වයේ අත්පත් කර ගැනීමේ හැකියාව පවතින්නේ. 2026 වසරේදී සිදුවන ප්‍රධානතම ග්‍රහ මාරුව තමයි සෙනසුරු මාරුව. සෙනසුරු මිච්ඡර කාලයක් කුම්භ රාශියෙන් ඉවත් වෙලා, කුම්භ රාශියෙන් ඉවත් වෙලා මීන රාශියට ඔබේ ලග්නයෙන් 12 වෙන්නට ගමන් කරනවා. ඉතින් ඒ නිසා මේස ලග්නෙමි ඔබට ලග්නේ රාෂ්ටක අපලේක ආරම්භයක් පෙන්වුම් කරනවා. හැබැයි මේකට කලබල විය යුතු නැහැ. මේවට වත්පිළිවෙත් සහ මේවා දුරු කර ගන්නට ඔබට ක්‍රම උපායන් තිබෙනවා. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට ඉතාමත්ම සුබදායී කාලයක්. අනවශ්‍ය වියදම් මුලින් සඳහන් කළා වගේ ඇති වෙන්නට පුළුවන් වෙන මේ බලපෑම නිසා. හැබැයි ඔබ ඔබේ ධෛර්යය සහ උත්සාහය මත ඔබේ මෙන්න මේ කියන්නා වූ ප්‍රතිඵල නිවැරදිව අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. 2026 මුල් භාගය වන විට රාහු සහ කේතු ග්‍රහයන් රාශි මාරු කරනවා. රාහු කුම්භ රාශියට, ඒ කියන්නේ 11 වෙනිදාට, සහ කේතු සිංහ රාශියට, ඒ කියන්නේ 5 වෙනිදාට පැමිණෙනවා. 11 වෙනිදාට රාහු පැමිණීම නිසා මේස ලග්න හිමියන්ට හදිසි ධන ලාභ පෙන්වුම් කරනවා. ඒ වගේම ව්‍යාපාරික ජයග්‍රහණ, රැකියාවේ උසස් වීම පෙන්වුම්
කරනවා. මූල්‍යමය වශයෙන් ශක්තිමත් වෙන්නට ඉතාමත්ම හොඳ මහඟු පිටුවහලක් ලැබෙන කාල සීමාවක් තමයි මේ කාල සීමාව. බ්‍රහස්පතිගේ බලපෑමත් ඔබට ලැබෙනවා. මිථුන රාශිය 3 වෙනියේ ගමන් කිරීම නිසා ඔබේ සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබෙන, ඒ වගේම ඒ අයත් එක්කන් හොඳ සංනිවේදනයකින් සහයෝගයකින් කටයුතු කරන්න ලැබෙන, ඒ වගේ මේ අයත් එක්කන් ගමන් බිමන් යෙදෙන ලාභ ප්‍රයෝජන අත්වෙන කාලයක් තමයි මේ ලැබිලා තිබෙන්නේ. නිර්මාණශීලී කටයුතු වල නිරත වෙන අයට ඉතාමත්ම සුබයි කියලා සඳහන් කරන්න පුළුවන්කම පවතිනවා. සෙනසුරු 12 වෙනිට පැමිණීම නිසා ආරම්භ වෙන මේ ඒ රාෂ්ට්‍රක තත්ත්වය නිසා සෞඛ්‍ය පිළිබඳ ඒ වගේ නීතිමය ගැටලු පිළිබඳව මාර්තු මාසයේ ඉඳලා ඔබ අප්‍රේල් 2 වෙනිදා දක්වා ප්‍රවේශම් විය යුතුයි. එතකොට ඔබ නොයෙකුත් දේවල් සිද්ධ කරනවා නම් මෙන්න මේ පිළිබඳව හොඳින් අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න කියලා සඳහන් කරනවා. වගේම මේස ලග්න හිමි ඔබට ඔබගේ අපල තත්වයන් දුරු කර ගන්නට මෙන්න මේ කියනා වූ වත්පිළිවෙත් ටික සඳහන් කරනවා. ඒ ටික ඔබ අනිවාර්යයෙන්ම නොපිරිහෙලා ඉෂ්ට කරන්න. සෙනසුරු අපල සඳහා වත්පිළිවෙත් මෙන්න මේ විදිහට සඳහන් කරනවා. සෙනසුරු 12 වෙනිදා පැමිණීම නිසා ඇතිවන මානසික පීඩනය සහ වියදම් පාලනය කර ගැනීමට මෙන්න මේ දේවල් සිද්ධ කරන්න. සෙනසුරාදා දවස්වල කාලයේදී බෝධින් වහන්සේ නමක් අසලට ගිහිල්ලා නිල් මල් පූජා කරන්න. ඒ වගේම තල තෙල් පහන් දල්වලා සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම විසුණු දේවියන් උදෙසා සෙනසුරු අපලවලට ඔබට පුළුවන් පූජා පවත්වන්නට. නිල් මල් මාලයක් පළඳවල ආශිර්වාද ලබා ගන්න පුළුවන්. ඒ වගේම සෙනසුරාදා දවස්වල උදෑසන කපුටන්ට එළඟි තෙල් මිශ්‍ර කිරිබත් දීම ඉතාමත්ම ගුණදායී තත්වයක් හැටියට සඳහන් කරන්න පුළුවන්කම පවතිනවා. රාහු 11 වෙනියේ සිටියත් කේතු 5 වෙනියේ සිටීම නිසා දරුවන්ගේ කටයුතු වලට සහ අධ්‍යාපනයට ඇතිවන බාධා අවම කර ගන්නට පුළුවන්කම පවතිනවා. ඉතින් මෙන්න මේ දේවල් ඔබ සිද්ධ කරන්න ඕන. රතුමල් පූජා කරලා කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම නිවසේ නිතර අඟුලිමාල පිරිත, ඒ වගේම රතන සූත්‍රය සජ්ජායනා කරන්න, ඒ වගේම ශ්‍රවණය කරන්න ඔබට පුළුවන්කම පවතිනවා. ඒ වගේම තමයි දුප්පත් ආබාධිත, ඒ වගේම මහලු අයට පුළුවන් ඔබට ආහාර, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත් ආදී ද්‍රව්‍යයන් ඒ අයට දෙන්නට විශේෂයෙන් සෙනසුරාදා දවසක මේ කරන්නට පුළුවන් නම් ඉතාමත්ම සුබයි කියලා සඳහන් කරන්න පුළුවන්. දක්ෂ පළපුරුදු දෝෂ ලවා නවග්‍රහ පූජාවක් තබාගෙන ඔබට ග්‍රහ දෝෂ සමනය කරගන්නට පුළුවන්කම පවතිනවා. සතෙකු මරණය මුදා ගැනීම විශේෂයෙන් ගවයෙකු ඉතාමත්ම බලවත් ශාන්ති කර්මයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම සිර වෙලා ඉන්න සත්තු, කූඩුවල දාලා විකුණන්නට ඉන්න සත්තු ඔබට පුළුවන් නිදහස් කරලා ඒ අවශ්‍ය කරන ඒ සිත ශාන්තිය ඔබට ලබා ගන්නට, පුණ්‍ය ක්‍රියාව ඔබට ඔබේ ජීවිතයට ලබා ගන්නට, ඒ හරහා ඔබේ රැකියාව, ව්‍යාපාර කටයුතු, ඒ වගේම අධ්‍යාපනික කටයුතු ඉතාමත්ම සාර්ථක කරගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ ටික තමයි ඔබගේ ජීවිතයේ සාර්ථකමත් කරගන්නට සිදු කළ යුතු වතාවත් සහ වත්පිළිවෙත් කියලා කියන්නේ. ඒ වගේම මේ ග්‍රහ පිහිටිනුත් එක්කලා ඔබට බොහෝ විට සිද්ධ වෙන්නේ යහපතක්මයි. ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන් නිවසේ ඉන්න අය හරහා අවශ්‍ය කරන සිත සාන්ති ටික සිද්ධ කරව ගන්න. ඔබට පුළුවන් මුදල් වලින් ඒ අයට දායකත්වය ලබා දෙන්නට. ඉතින් ඒ හරහා ඔබට ඒ ආශිර්වාදය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ වෙනත් ආගමක කෙනෙක් වෙන්න පුළුවන්. සමහර අය කමෙන්ට් කරලා අහනවා මම මේ ආගමේ මට මේ දේවල් සිද්ධ කරන්න බෑනේ කියලා. නමුත් සඳහන් කරන්න තිබෙන්නේ යහපත් දේවල් සිද්ධ කරන්නට ආගම අදාළ වෙන්නේ නැහැ. ඔබට ඔබේ ආගමට අනුව යහපත් දේවල් සිද්ධ කරන්න. එතකොට ඔබට ඔබගේ මේ අපල තත්ත්වයන් දුරු කරගෙන සිත සාන්තිය අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ඔබේ කේන්ද්‍ර පරීක්ෂාවන් වලට, ඒ වගේම ඔබ නිකරුණේ මුදල් විය පැහැදම් කරන්න සමහරට කමෙන්ට් දානවා මගේ කේන්දරේ බලලා දෙන්න, මට ඔබතුමාට කියලා කේන්දරේ බලා ගන්න ඕනේ, ඒ වගේ වශයෙන් මැසේජ් දානවා. ඉතින් සාමාන්‍යයෙන් අද කාලේ 3500ක් විතර වගේ ගන්නවා කේන්දරයක් බලන්න. ඉතින් ඒ සල්ලි වලින් ඔයාලට පුළුවන් නම් අසරණ කෙනෙකුට බෙහෙත් ටිකක් අරන් දෙන්න, ඒ වගේම සතෙකුට ආහාර වේලක් දෙන්න. මම හිතනවා ඔබට ඊට වැඩිය මහා ආශිර්වාදයක් ජීවිතයට අත්පත් කර ගන්නට හැකියාව පවතිනවා. ඉතින් මම හිතනවා ඔබට අවශ්‍ය කරන සියලුම කාරණා මේ වීඩියෝ එක තුල සඳහන් කරා කියලා. ඔබගේ ජීවිතයේ දිනෙන් දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකමත් භාවයට පත්වෙත්වා කියලා අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි, ජේසු පිහිටයි, සියලු දෙවි රැකවරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.